ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ බෝම්බුරු වැල්ලට. බෝම්බුරු වැල්ලට අර පැත්තෙන් යන්න ඕනේ උඩින් මේ කන්ද නැගගෙන මෙතනින් කන්ද නැගගෙන යන්න ඕනේ. ඉතින් ඊටිපස්සෙන් තියෙනවා පොඩි දියපාරක්. එහා පැත්තෙන් තියෙනවා ඒක පෙනන. මේ තියෙන්නේ මම හිතන්නේ බෝම්බුරු වැල්ලේ උඩ ඉඳන් එන වතුර පාර තමයි මේ තියෙන්නේ පාර දෙපැත්තේ. ලස්සනයි ඒක මාර ලස්සනයි. හැබැයි මේ බෝම්බුරු වැල්ලට නුවරඑළිය පැත්තෙන් එනවා නම් මේ නුවරඑළිය පැත්තෙන් එනවා නම් එන්න පොඩ්ඩක් අමාරුයි. අර මොකද පාර පොඩ්ඩක් බෑගුම වැඩි. නුවරඑළියෙන් බහිනකොට පට්ටම බෑගුමක් තියෙන්නේ මේ සාමාන්‍යයෙන්. පොඩි කාර් එකක වගේ එනවා නම් එහෙනම් පොඩ්ඩක් පරිස්සමෙන් එන්න ඕනේ. ඔයගොල්ලෝ නුවරඑළිය ගිහිල්ලා එහෙම බෝම්බුරු වැල්ල එන්න බලාපොරොත්තුවක් තියෙනවා මේ ඊට වඩා හොඳයි බෝම්බුරු වැල්ල බලාගෙන එහෙම වෙන පැත්තෙන් යනවා. මොකද හරි අමාරුයි මේ එහෙම බෝම්බුරු වැල්ලෙන් මේ ඒ කන්ද නුවරඑළිය නගින්න. එහෙනම් බෝම්බුරු වැල්ලේ පඩිපෙලක් තියෙනවා. ඒ පඩිපෙල නැගගෙන යන්න ඕනේ. අර යනවා ඉස්සරහා. ඒක නැගගෙන යන්න ඕනේ. උඩ මැද හරියේ තියෙනවා ටිකට් ගන්න. ටිකට් කවුන්ටර් එක. අපි ගෙනන් යන්න. අර පැත්තෙන් තමයි ආවේ බෝම්බුරු වැල්ල පාරට එන්ටි කරන පැත්තෙන් ඔම කන්ද. ලොකු කන්දක් තියෙනවා නුවරඑළිය පැත්තෙන් එනවනම්. මාර ලස්සනයි ඒක. ඔහොම නැගගෙන උඩට යන්න තියෙන්නේ. අපි යන් මේ ඔයගොල්ලන්ට පෙන්නපු පාර ඔහොම එන්නේ. අර පැත්තෙන් එන්නේ. මම එහෙනම් ඔයගොල්ලන්ට උඩට ගිහිල්ලා පෙන්නන්නම් බෝම්බුරු වැල්ල කොහොමද කියලා. අපි එන හිමීට උඩට යන්න. පාර උඩ ඉන්නේ. හරි අමාරුයි ඉතින්. සිරිපාද යනවා වගේ නගින්න තියෙන්නේ. දවස් ගාන එක්සර්සයිස් කරන්න නැති එක්කෙනා නම් ඉතින් පොඩ්ඩක් අමාරුයි මේක නැග ගන්න. සිරිපාද කරලා පොඩ්ඩක් පොඩි. තමයි බලන්න බා. ලොකු කන්දක් නැගෙන තියෙන්නේ. නැවතිනවා තියම යවුවක් යන්නේ මේක දිගටම යන්න බෑ. යන දෙපැත්තේ හොඳයි පේන්නේ. දැන් උඩ ටිකට් එක ගත්තා. ටිකට් එකේ ලොකු එක්කෙනෙක්ගෙන් 100යි පොඩි එක්කෙනෙක්ට 30යි. ඉතින් ඔහොම උඩට යන්න. Let's go come. අපි එනම් හිමීට උඩට ගිහලා බලමු. මෙතනින් පස්සේ අර පඩි නෑ. පඩි පෙළ වල නෑ. මෙතනින් පස්සේ මොකද ඇවිදගෙන යන්න තියෙන්නේ. ටික after ලස්සනයි. අද මේ දවස්වල ගොඩක් කට්ටිය එනවා. මාර ලස්සනයි. මේ හරියට පේනවා මේ ඇල්ලේ පොඩි පොඩි කෑලි. ලස්සනට නැති. දන්නේ. මෙන්න මෙතන. ඒ ඇල්ලෙන් කෑල්ලක්. අපි තව ඉස්සරහට. රාම තැනක් තියෙනවා වෙනද ලස්සන තැනක්. මන්ට නෙගෙන ගෙස්ට් එකක් යනවා රෙස්ටුරන්ට් එකක්. ඒකල හදාගෙන යනවා මෙතන. දැන් මේ ඉන්නේ උඩ මැද හරියේ. තව යන්න තියෙනවා. අපි තව යමු. කියන දේ අහන්න ටිකක් ඉන්නවා ගොඩක් මේ. මෙයා චුට්ටක් පඬිතයි. යන් ඉස්සර. කම්ගෝ. carefully. හරි අමාරුයි පාරේ යන්න. මේ පොඩි ඇත් එක්ක යනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. enough now ඉස්සරහට යන්න ඕනේ. අපි ගිහිල්ලා බලමු. මේ දැන් ළඟයි මං හිතන්නේ. තැන් වල පොඩි පොඩි පෙට්ටි කට වගේ පොඩියට දාගෙන එක ඇන්ටිලා එක එක විකුණනවා ඉතින්. පොඩි අමාරු තැනක් තියෙනවා පොඩ්ඩක්.
මාර අමාරු තැනක් තියෙනවා පරිස්සමෙන් යන්න. ලියෝන් මෙතන මාර අමාරු තැනක් තියෙනවා. තාම ඒගොල්ලෝ පාලමක් හදන ගමන් තියෙන්නේ. මෙන්න මේ ලයින් එක. මේ එහා පැත්තෙන් පොඩි වතුර පාරක් යනවා. ඒකේ චුට්ටි වැලි අඩියක් වගේ ජඹුරක් තියෙන. ඒකෙන් බහලා එන එක තමයි ලේසිම විදිය. පරිස්සම් විදිය. නැත්නම් අර පොඩි අඩියක් වගේ කොන්ක්‍රීට් පාරක තමයි එන්න තියෙන්නේ. ෆොරිනර්ස්ලත් වයසක ආවම මම දැක්ක අය වාඩිලා ඉන්නේ. අර යන්න බැරුව වාඩිලා ඉන්න මං හිතන්නේ බයයි. මේ ලස්සන ලොකේෂන් එකක් තියෙනවා ඔබින්න. මේක බෝම්බුරු වැල්ලේ පල්ලෙහා කැලලක්. මං හිතන්නේ බෝම්බුරු වැල්ලේට උඩට යන්න ඕන තව. මාර ලස්සනයි. ඉතින් මේක උඩ පැත්තේ ඉඳන් ඔහොම උඩින් ඉඳන් ඇවිල්ලා පල්ලෙහාට බහලා යනවා. වතුර පාර පොඩ්ඩක් සැරයි. මං හිතන්නේ උඩ අනිවාර්යෙන් දියැල්ල වතුර වලින් හොඳට අද වතුර තියෙන දවසක්. මේ දවස් ටිකේම වැස්සලු නුවරඑළියට. වැහැලා දැන් මේ දවස් දෙක තමයි පායලා තියෙන්නේ. ඊයේ අදයි. පෙරේදත් හොඳටම වැහැලා තිබ්බා. බලමු. හොඳටම වැහැලා තිබ්බ පෙරේද ආපු කට්ටිය කිව්වා ඔයගොල්ලෝ වෙලාවට ආවේ අද. ඊයේ හොඳටම කළු කළා පායලා මේ වැහැ ගොඩක් වැස්සා කියලා. මේ යන්න තියෙන පොඩි පොඩි පාරවල් වලින් යන් ඉතින්. slowly. යන මගන් දෙපාස්සේ තියෙන පොඩි පොඩි කඩ දාලා ඒගොල්ලෝ ඉතින් මේ උඩට වෙනකම් බඩු ගෙනල්ලා හරි අමාරුවෙන් තමයි ඔය කරන්නේ නැත්තේ. ලස්සන ලොකේෂන් එකක් විතර. ගලක් එක්ක බහින වැඩි සමහරු බහලා යනවා ඇති බලන්න. මට දැන් මේ වෙලාවේ අද නම් යන්න බෑ. තනියෙන් ආව නම් අනිවාර්යෙන් ඔය හැම අස්සකම රින්ගනවා. අද මේ දෙන්නත් එක්කනේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මගේ ෆැමිලි ටුවර් එකේ ඒගොල්ලෝම පරීක්ෂා කරන්න ඕනේ. ඔක්කොටම කලින් පොඩි පොඩි වතුර පාරවල් තියෙනවා. Let's go. යල්ලා. Daughter. Yeah, make it happen. ලස්සනම හැලක් සෙට් වෙනවා දැන් ඉස්සරහට. අපි යම් කොම්පියුටර් රිලව් එහෙම ඉන්නවා මේ කෑම එහෙම අනිවාර්යෙන් පරිස්සම් කරගන්න ඕනේ. Never mind, let's go. Come. Catch it. Go, Leon, go. මේ පාර තමයි මේ. මෙහෙම සෙට් වෙච්ච එක. ගලුත් එක්ක පල්ලෙහා රිලව් ඉන්නේ. රිලව් එහෙම ඉන්නවා පල්ලෙහා. බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් වහින්නේ බොමුරු වැල්ල. ඉතින් අපි යන් උඩට බලන්න. මේ තියෙන්නේ ඇල්ල උඩ ඉඳන් පල්ලෙහාට වතුර ගෙනියන බට. ඒවත් මේ freezing cold. ඒ තරම් සීතල ඇල්ලේ වතුර පාර. දැන් පොඩ්ඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. මැද හරියට වගේ. ඒකත් පල්ලම් බහගෙන යන්න ඕන ටිකක්. මම ඉතින් මෙයාව එක්ක යන්න එපේ. මෙයාව එක්ක යන්න බඩ ඉතින් පොඩ්ඩක් හිමි. ලස්සන තැනක් තියෙනවා. මාර ලස්සන පරිසරයක් ඉතින් ඔයගොල්ලෝ එන්න අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. ඉස්සර මොන හරි ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම කියන්නම්. නවතින්න තැන් නුවරඑළියාවම ඒ ඔක්කොම දැන් කියන්න. තේකඩ එක එකව කන්න ලස්සන තැන් තියෙනවා. ඔයගොල්ලෝ ආවම නැවති කොහොමද යන්න වෙන්නේ. මොකද එක දිගටම බහින්න බෑ. හරි අමාරුයි. මග පස්ස ප්ලේස් එකක් තියෙනවා. කතා කරගන්න මහන්සිද? ඒක පොඩ්ඩක් පින්නන්න ඕනේ. හිතුවට පට්ට මහන්සි පට්ට අමාරුයි. තැන් තැන් වල දියැලි තියෙනවා. අට ලොකුම දියැල්ල එක නෙමෙයි. මහ පස්සට අදිනවා වගේ. තව ඉස්සරහට යන්න දිනවා. මේ ගොඩක් එක යනවා කියන්නේ අමාරු දෙයක්. අපි තව ජැක් ඉස්සරහට කියලා බලමු. පේනවනේ.
එයාගේ කටකින් අල්ලන් මං යන්න ඕනේ. එයා පැත්තේ යන්න. නෑ ඔන්චිලි පදිනවා මේ දියල බලන්න යනවද? චිච් 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 තැනට ආවා මම හිතන්නේ ඇවිල්ලා තින්නේ අර වීඩියෝස් වල දකින්න ලස්සනම තැනට නෙමෙයි චුට්ටක් ඊට මෙහා පැත්තට. ඒක එහා පැත්තට යන්න ඕනේ. අන්න අර පේන්නේ එන්නේ තනකොළ තියෙන තැනට යන්න. ලියෝන්. එතනට යන්න අපි එන්න ඕනේ මෙන්න මේ කන්ද උඩින්. ඔය තනකොළ යෝගේ වෙලදී ඔය කන්ද උඩින් ඇවිල්ලා අර ඉන්නේ කට්ටිය. එන්නේ ඒ පැත්තෙන් තමයි එන්න තියෙන්නේ. ඉතින් අපි ආවේ අනිත් පැත්තෙන් ඒවට දියල් ලස්සනයි. try කරලා බලමු එහෙම වුණොත් ඒ පැත්තට යන්න. මේ දෙන්නත් එක්ක යන එක තමයි ගොඩක් අමාරු. උඩට මෙතන ෆොටෝ ටිකක් අරගෙන full try එකක් දෙනවා. අර ලස්සනම තැනට යන්න. බලමු අද පුළුවන් වේද? මාසෙ හොඳට බැරි වේද කියලා. ඕලෙන බලන් ඉන්න ඕනේ. අර එහා පැත්තට යන්න ආව මෙතනට මේ පාලමක් තියෙන්නේ. මේ පාලමේ ආවේ. ඒක ආවට එතනින් පස්සේ මෙන්න මේක දිගේ යන්න තියෙන්නේ. ඉතින් මට මේගොල්ලන්ව ඉස්කල්ලා අතට යන්න උනානේ. මම තනියෙන් ආවනම් මම යනවා අනිවාර්යෙන්. මට තනියෙන් ගිහින් බෑ. මෙන්න මෙතනින් තමයි එහා පැත්තට යන්න තියෙන්නේ. ඉතින් ගියතර ලස්සන තනකොළ අර වගේ තැනකට ඇරයි. ඉතින් මෙතන ඉඳන් ලස්සන බලන්න තමයි වෙන්නේ දැන්. බොම්බුරුවෙල්ලේ අනිත් තැනට යන්න බැරුණා. ඉතින් බබාලා ඉන්න ඉඳ ඒගොල්ලොත් එක්ක යන්න බයයි. නාන්න ප්ලෑන් එකක් තිබ්බේ උනට අද නාන්න විදියකුත් නැහැ. දැන් ගිහිල්ලා තව බලන්න තියෙනවා. ඔකට අනිවාර්යෙන් vlogs වලින් ගේනවා යන තැන් ටික වෙන වෙනම. ඉතින් මේ බැහැගෙන යන ගමන් ඉන්නේ. පල්ලෙහාට ගිහලා අද වීඩියෝ එක කොහොමද ඉවර වෙන්නේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා කියන්න. හයි ඉතින් ගිහිල්ලා ආවා. ඔය බලන්න මම ඇස් දෙක පාට. අපි චුට්ටක් ඉතින් අසනීපත් වුණා වෙලම් පාරට. කුවේට් වලට වඩා මෙහි අර ටෙම්පරේචර් වෙනස්. කුවේට් වල මීට වඩා සීතල හිටියානේ. එහෙම අවුලක් වුණේ නැහැ. මේ හියුමිඩ් එක වැඩි. මම මේකත් එක්ක තමයි ඉක්මනට හෙම්බික්සා හැදෙන්නේ අරන් ඉපෙන්නේ. ඉතින් නුවරඑළිය ආපු ගමනේ ඔයගොල්ලෝ දාපු vlogs ටිකත්
මම හිතන්නේ ඔයගොල්ලන්ට මම vlogs කඩ දාලා දැන් කලින් එකක් දාලා ඇති. නැත්තම් ඔක්කොම එක දිගට එක ක්ලිප් එකකින් දානවා. ඉතින් දැන් අපි බැලුවේ අපි දවස් දෙකක් විතර ඉන්න ප්ලෑන් කරේ. ඒකට දැන් අපි තීරණය කරා දැන් බබාලා තනිපයි. ඒකින් තා අපි ඔක්කොම දැන් අද check in out වෙලා යනවා කියලා. අපි ඉතින් ලොකුවට බැලුවේ නෑ. budget friendly උන්තරකට මේක ගියක් වගේ එකක් ගස්ට් එකක්. ඉතින් හොඳ යවුලක් නෑ නේද එකක් තියෙනවා ආමරේ. 3500ක් වගේ වුණේ. ඒ නිසා ප්‍රමාණයක් වුණත් ඒක මාර වටිනවා. බාත්රූම් එකක් තියෙන වෙනම. ඉතින් අපි එහෙනම් දැන් නුවරඑළිය බායි කියලා එහෙම පන්සලට බහින්න හදන්නේ. ඉතින් බලමු තව ඉස්සරහට හම්බ වෙන ලස්සන තැන් මම උන්ට අනිවාර්යෙන් වීඩියෝ එකේ කියනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ බලාගෙන ඉන්න ඕනේ. ඉතින් යාළුවනේ දැන් වටවලත් වහු කරන් බහින ගමන් ඉන්නේ. මාර මීදුවක් තිබ්බ වැස්සකුත් එක්ක. ඉතින් පට්ට ෆෝක් එකක් පල්ලෙහාට බහලා තිබ්බා. වාහන වලට යන්න අමාරුයි මාරෙන් හිමින් ආවේ. ඒක උකට තව ලස්සන සීනරියක් වෙන නිසා. දැන් ඉතින් මම වීඩියෝ ඉවර කරන්න කියලා හිතාගෙන තමයි වීඩියෝ කරන්න දැන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලෝ බලන්න මාරම ලස්සනයි. view එක පට්ට. මාරම ලස්සන view එකක් තියෙනවා දුරින්. වලාකුළු බැහැලා තියෙන තනීකර කඳු වලට. ඒක මාරම සීන් එකක් ඔයගොල්ලෝ දුරින් කඳු ටික බලා ගන්න පුළුවන් නේද? ඔය තියෙන්නේ වලාකුළුත් එක්ක කඳු. තව zoom කරලා වෙන නම් ඒ කඳු වලටත් පල්ලෙන් වලාකුළු තියෙන්නේ. මාරම ලස්සනයි. එහා පැත්තේ තනීකර තව පෙන්නන්න මේ පැත්ත කවර් වෙලා තියෙන වලාකුළු තියෙනවා මාර ලස්සනට. ඔයගොල්ලෝ පේන වලාකුළු කඳු වලටත් පල්ලෙන් බැහැලා තින්නේ. ඉතින් කියන්න ඕනුනේ දැන් අද මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. මගේ ඉස්සරහට දාන වීඩියෝස් ඔක්කොම අනිවාර්යෙන් බලන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් දෙක ලංකාවේ තව දවස් ගානක් ඉන්නවා. ඉතින් ඉන්න කතරතුර එහාට මෙහාට ගියොත් මම අනිවාර්යෙන් වීඩියෝ එකක් කරලා දානවා. දැන් YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් සුබ දවසක්.